හෙලෝ එවරිවන්. ඔයාලා මේක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේක ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කරගෙන ඔයාලා බෑන්ක් රිපෝට් එකක් ගන්න. අද මම ඔයාලට කියලා දෙන්නේ මේක කොහොමද සේව් කරගන්න කියලා මේ Power BI desktop ෆයිල් එක. හරි. ඔයාලා මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මේකෙන් බෑන්ක් රිපෝට් එකක් ගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට අලුතෙන් ෆයිල් එකක් ඕපන් වෙනවා. හරිද? එතකොට මෙන්න මේ ෆයිල් එක untitled Power BI desktop කියලා පෙන්නනවා. මේක නිකන් මේක normally ඒ කියන්නේ අපි සේව් කරගත්තේ නැති ෆයිල් එකක් තමයි මෙතන මේ untitled කියලා තියෙන්නේ. හරි. අපි දැන් කොහොමද මේක මේක සේව් කරගන්නේ? ඔයාලා මෙන්න මෙතනින් ෆයිල් ඔප්ෂන් එකට යන්න. ෆයිල් ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතනින් save as කියන එක ටික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් browse this device කියලා ඔයාලා දෙන්න. හරිද? browse this device දීලා ඔයාලට ෆෝල්ඩර් එකක් හදලා ඒකට අදාළව සේව් කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලා ඔයාලගේ නමක් දීලා on day 1 කියලා සේව් කරගත්ත කියලා හිතන්නකෝ. ඔයාලට ඒ කියන්නේ ඔයාලගේ ෆයිල් එකට හරි ඒ කියන්නේ ඔයාලගේ ඒ කියන්නේ ඔයාලගේ රික්වයර්මන්ට් එකට අනුව ඩෑෂ්බෝඩ් එකට නම ඒ කියන්නේ ෆයිල් එකට නමක් යූස් කරන්න. නම යූස් කරලා මෙන්න මේ විදිහට නම ඔයාලට දාන්න පුළුවන්. අපි normally Excel ෆයිල් එක Word ෆයිල් එක සේව් කරනවා වගේ අපි නමක් දාගන්නවා. අපේ ඔය Power BI ෆයිල් එකට. හරි. එතෙන්දී ඔයාලට මෙතන types තුනක් තියෙනවා Power BI එකේ අපේ දැන් PBIX, PPIT, PPIP කියලා තියෙනවා. මේකෙදි මෙන්න මේ ඔප්ෂන් එක යූස් කරලා සේව් කරගන්න. එතකොට ඔයාගේ ෆයිල් එක සේව් වෙලා තියෙනවා. හරිද? මෙහෙම තමයි අපි Power BI ඩෙස්ක්ටොප් එක අරගෙන ඒක සේව් කරගන්නේ අපිට ඕන නමෙන්. හරිද? ඊට පස්සේ ඔයාලා මොන හරි චේන්ජස් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ ඔප්ෂන් එක යූස් කරලා සේව් කරන්න පුළුවන්. බලමු අපි දැන් සේව් කරන්න පුළුවන්. නැත්නම් මෙතන යූස් කරලා අපිට සේව් කරන්න පුළුවන්. එතකොට ඒකට අදාළ ටයිම් එක මෙතන වැටෙනවා. අපේ කරගත්ත චේන්ජ්. එහෙම තමයි අපි Power BI ඩෙස්ක් ෆයිල් එකක් සේව් කරගන්නේ. හරි. අපි වෙන මාතෘකාවෙන් ඉස්සරහට කතා කරනකම අදට අපි කන්ටෙන්ට් එක නවත්තනවා. ඔයාලා හරියට මම හිතනවා ඉගෙන ගත්ත කියලා කොහොමද හරියට මේක සේව් කරගන්න කියලා අපි ඊළඟ කන්ටෙන්ට් එකේදී හම්බෙමු. Thank you everyone.